මේ දහම්මහමුවේ තාමත් වැඩ සිටින අනුස්තුල නැගෙනහිර ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී ඓතිහාසික රත්නකන්ද ගල්වින් රාජ මහා විහාරාධිකාරී ගෞරවාස්පද මායාකඩවල ධම්මික වන්දනීය පඬිතු හාමුදුරුවෝ ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වත මහා විහාර පාරිසරයේ ඓතිහාසික වතුකන රාජ මහා විහාරයේ භාරකාර විහාරාධිපති පූජනීය දැලිවේ නාරද වන්දනීය පඬිතු හාමුදුරුවෝ ඓතිහාසික තිස්ස රාජ මහා විහාරාධිකාරී කටුකුට තිස්ස ජාතික මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ගෞරවාස්පද මාතරේ කෝණ සුනන්ද වන්දනීය පඬිතු හාමුදුරුවෝ ඇතුළු සදා පූජනීය සංඝ රත්නයන් මත අවසරයි. පඬුවස්රුවන නැගෙනහිර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ අභිනව ලේකම්තුමියනි, අපේ පඬුවස්රුවන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමනි, සම්භාවනීය ආරාධිතින් සුබපතන්නන් දෙමව්පියන් දහම් පාසලේ දරුවන් ඇතුළු පින්වතුනි, දීර්ඝ අනුශාසනයකට අවස්ථාව නෙමෙයි. දැන් මේ ධම්මික පඬිතු හාමුදුරුවෝ අතුගන පඬිතු හාමුදුරුවෝ මම එක කේන්ති ඉන්නේ. සුනන්ද පඬිතු හාමුදුරුවෝ තුන් සැරයක් විතර ඇවිත්වා ගිලම්පස වළඳන් ඉන්නේ කියලා. මා තනිවෙන ඉන්නේ කීකී ඉන්නෝ. නමුත් මේ තාම හුඟ වෙලාව ගත වුණා. දැන් අපි තුන් දෙනාම ටිකක් එළියට නැගිටලා සංඝාවාසයට යා යුතුයි. පඬිතු හාමුදුරුවන්ගේ ආරාධනීය පඬිතු හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව, පඬිතු හාමුදුරුවන්ගේ උත්සාහය, උන්වහන්සේගේ සිහිනේ අපි තාම අවුෙමේ ඉන්නේ උන්වහන්සේගේ බලාපොරොත්තු යථාර්ථයක් කරගන්න. තිස්ස රාජමහා විහාරයේ අපේ මූල මහා විහාරය. මූල මහා විහාරය කියලා කියන්නේ පළාතේ තියෙන මුල් විහාරය. ඉතින් කාලාන්තරයක් අපි ලොකු බැඳීම් ගෞරවී සම්භාවනාවට ලක් වූ පුණ්‍ය තීර්ථේ සුනන්ද පඬිතු හාමුදුරුවෝ යයි කතාවක් ප්‍රතිනිර්මාණය කරගෙන නායකවරුන්ගේ ආශිර්වාදයෙන් යම් වැඩපිළිවෙලක් ගියක් කරන මොහොත උන්වහන්සේගේ දරුවෝ ගැන හොඳට අත්දැකීම්, උන්වහන්සේ විදුහල්පති ධූරයටපත් වෙලා අද දක්වාම විශ්වවිද්‍යාලයේ මේ රටේ කීර්තිමත් විද්‍යායතනයක් බවට පත් කරන්න අප්‍රමාණ කැපකිරීම කරන හැටි මට වඩා දෙමව්පියෝ දන්නවා. ඒ වගේම උන්වහන්සේ හදවතේ හරි සෙනෙහසින් සමයවර්ධන ධර්ම විද්‍යාලයක තත්ත්වයට ගොඩනගා ගන්න උන්වහන්සේ හරි ආසාවෙන් කැමැත්තෙන් බලාපොරොත්තු සහිතව ඉන්නවා. උදා පන්සල් හාමුදුරුවෝ පොඩි කාලේ කියන්නේ වාහනයක් ගන්න ඕනේ කියලා. හොඳ වාහනයක් ගත්තොත් හොඳයි කියලා තමයි තරුණ හාමුදුරුවෝ ඉල්ලන්නේ. ලැබුම්ගේ සුව පහසුකම් ඇතුව හදාගත්තොත් හොඳයි කියලා තමයි පඬිතු හාමුදුරුවන්ගේ වයසේ අනිත් හාමුදුරුවෝ හිතන්නේ. දවසක් මට සුනන්ද පඬිතු හාමුදුරුවෝ කියනවා, පොඩි හාන්නේ මගේ හරි ආසාවක් තියෙනවා විශාල ශාලාවක් හදාගන්න. මම වෙයි දහම් පාසල් දායක සභා සිල් වැඩසටහන් ධර්ම දේශනා රටේ ගමේ මිනිස්සුන්ගේ දායකයන්ගේ උත්සව හැම දෙයකම ගැලපෙන මම ආසාවෙන් ඉන්නවා කියලා ශාලාවක් හදාගන්න. මම ඔබට කිව්වේ මේ උන්වහන්සේගේ සංවේදී බව ඉතරයි කියන්නේ. උන්වහන්සේට හොඳ වාහනයක් ගැන සිහිනයක් තිබුණේ නැහැ. ලස්සන සංඝාවාසයක් ගැන සිහිනයක් තිබුණේ නැහැ. තමන් වහන්සේ ගැන සිහිනක් කරලා දරුවෝ වෙනුවෙන්, දෙමව්පියෝ වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් ආයතනයක් නිර්මාණය කරගන්න සිහිනයක් ගැන තමයි උන්වහන්සේ අපිට කිව්වේ. ඒ නිසා සමයවර්ධන ධර්ම විද්‍යාලය උන්වහන්සේගේ උත්සාහය තුළ අද ත්‍යාග සහතිකපත් වගේම ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම දරුවන්ට අභිමානයක් ගෙන දීපු අවස්ථාවක්. මම දැක්ක නිල ලාංඡන පැළඳවි දරුවන්ගේ දෙමව්පියෝ. ඒ අම්මල තාත්තලට අභිමානයක් ලැබිච්ච අවස්ථාවක්. ඒ නිසා සුනන්ද පඬිතු හාමුදුරුවන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. දායක දෙමව්පියන්ගේ දරුවෝ ටික යහමඟ ගන්න උත්සාහයට. හැබැයිම සුන්දර නෑ. දැන් අර උන්වහන්සේගේ පිළිගැනීමේ කතාවේ යම් වචනයක් ටිකක් කියවුණා. මායි වතුර පඬිතු හාමුදුරුවෝ කතා කළේ දැවැන්ත මේ ව්‍යායාමයේ මෙතෙන්ට එනතුරු ගමනේ සුන්දරත්වයක් නෑ. පීඩා කරදර කෙනිවිකම් නින්දා
දරාගෙන ගිලගෙන ආපු ගමනක් තමයි දරුවෝ ටික වේදිකාවට ගේන තුරුන් වහන්සේ ගත් උත්සාහය. ඒ නිසා දෙමව්පියන්ගේ ආදරෙන් ඉල්ලනවා. තිස්ස රාජ මහා විහාරය අපේ මූල මහා විහාරයේ බවට නැවතපත් කරලා මේ මධ්‍යස්ථානයේ වයඹ පළාතට සමාජ සංවර්ධන මෙහෙයක් ව්‍යාප්ත කරන්න යලිත් වතාවක් දරුවෝ දෙමව්පියෝ තරුණයෝ එකට එකතු වෙලා සාමූහිකව කටයුතු කරන්න අපි ප්‍රායෝගිකව මැදිහත් වෙලා එහෙම කටයුත්තකටම උපකාර කරනවා. ඉතින් මම ඊට වඩා දීර්ඝ අනුශාසනාව කරන්නේ අපිට ඉදිරියේ හුඟක් අවස්ථා එවි මේ බිමේ කතා කරන්න යම් කිසි ආරම්භයක් යම් කිසි විවෘත කිරීම තව නොයේ කියලා ඉදිරි කාලේ පඬිතුමාතුරුත් එක්ක මේ ගමනේ අපිට මුණ ගැහෙනවා. ඒ හැම මොහොතකම අපි ආශිර්වාද කරන අතර අපේ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩල කොට්ටාසේ කීර්තිමත්ව දහම් පාසලක් හැටියට මේ ආයතනයේ පවත්වගෙන යන පඬිතුමාතුරු දත්ත කැපකිරීම ගැන නැවත වතාවක් ප්‍රශංසා කරමි. තෙරුවන් සරණි වලානි මෑණියන්ගේ පිහිටෙන් පඬිතුමාතුරුන්ට ආචාර්ය මණ්ඩලයටත් දරුවන්ටත් මේ ආයතනයේ ශක්තිමත්ව පවත්වගෙන යන්න යෝධ වෙරණිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි සුභාශිංසන එකතු කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.